හයි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න බේක් බයි නිෂු YouTube channel එකේ මම ඔයගලන්ට අරන් ආවා golden wedding cake එකක් හදන්නේ කොහොමද කියලා. ඔන්න ඉස්සෙල්ලාම දැක්ක විදිහට ඕගොල්ලෝ ඒ දැක්කේ අපිට අවශ්‍ය කරන බඩු මොනවද කියලා. ඉතින් මම මෙතන සියලුම පළතුරු හොඳට සිහින්ව කපාගෙන තියෙනවා. රටේ ඉඳිවලත් ඇට සුද්ධ කරලා මම අරන් තිනවා. මම මෙතන අරන් තිනවා කජු ග්‍රෑම් 100ක් මම අරගෙන තියෙනවා. වියලි පළතුරු කැබලි ඒ වෙනුම ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. රටේ ඉඳි සුද්ධ කරලා ඇටිවත් කරගෙන ඒවා සිහින්ව කපාගෙන වියලි මුද්‍රස් පළම්, පුහුල් දෝසි, ඒ වගේම ඉඟුරු දෝසි, චව් රතු චෙරි සහ කොළ පාට කියන දෙකෙන් ග්‍රෑම් 100 අරගෙන මේ පෙන්නන්නේ වියලි දොඩම්. ඒ වගේම අපිට අවශ්‍ය කරනවා බ්‍රැන්ඩි සෝල්ටයක්, වැනිලා එසන්ස්, රෝස් එසන්ස් සහ ආමන්ඩ් එසන්ස් ස්වල්පයක්. ඉතින් දැන් අපි බලමු මේ සියල්ලම එකට එකතු කරලා අපි මේක කොහොමද හදාගන්නේ කියලා. තව දෙයක්. ඒ තමයි මම ස්පයිසි ටිකක් අරන් තියනවා. කරදමංගු, කරාබුනේටි, කුරුඳු සාදිකක් කියන ටික පොඩ්ඩක් හදලා බෙදලා අරගෙන මේක හොඳට ග්‍රයින්ඩ් කරලා අලාගෙන තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් අපි මේක භාජනයක් අරගෙන මේක දාලා අපි සියල්ල එකතු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ මම ටිකක් ලොකු භාජනයක් ගත්තා. මේකට අර කපාගත්ත ඉඟුරු දෝසි ටික මම දැම්මා. ඊට පස්සේ සිහින කපාගත්ත ඇටේවත් කරපු රටේ ඉඳි ඔයගලන්ට ඕන මේ මුද්‍රස් පළම් මේකත් දෙකට වගේ කපා ගන්න පුළුවන්. මම නම් මෙතන කපාගත්තේ නැහැ. මේ පළතුරු කැබලි දෝසි ටික මේ දෝසි වල සීනි ටිකක් වගේ දෙන්න හොඳයි ළමයි. මේ වගේම චව් ටික, ගොඩාම් ටික, සියල්ලම එකතු කරලා අපි දැන් මේකට දානවා. මම නම් දාලා තියෙන්නේ ලුණු කුඩු එක තේ හැඳක්. ඊට පස්සේ රෝස් එසන්ස්, වැනිලා එසන්ස්, ස්පයිසි කුඩු වලින් එක හැඳක්, මීපැන් ස්වල්පයක්, අපි මේක හොඳට අඩලා උසට දාලා අතින් අනනට වඩා හොඳයි අඩලා උසට දාලා මේක අපි අනාගත්තට. ඉතින් මේක හොඳට මෙහෙම අනාගෙන පළතුරු කැබලි පොඩි වෙන්නේ නැති විදිහට මේක අනා ගන්නවා. ඉතින් මම මෙතනදී එකතු කරගන්නේ නෑ මේ චෙරි එකේ රතු පාට එකයි කොළ පාට එකයි මේ කජුයි මම මෙතනදී දැන් එකතු කරගන්න යන්නේ නැහැ. මම මේක අවසානයේදී තමයි අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් එක්කලා එකතු කරගන්නේ. ඉතින් මේක මේම හොඳට අනලා මේ අපි එකතු කරගත්ත හොඳ දේවල් ටික හොඳට අනලා ඒක හොඳට වහලා තියෙනවා සෙලෝපේන් එකකින් අපිට අවශ්‍ය දින ගණන වෙනකන්. එතකොට අර තියෙන සුවඳ කාරක ස්පයිසි වගේ දේවල් මේ පළතුරු කැබලි වලට හොඳට අල්ලලා තියෙනවා. ඉතින් මේ වගේ හොඳට අත මිරිකලා එක චප්ප වෙන්නේ නැති විදියට